Today, we are here in Thurlia Agro Enterprises at Kurunagala. මිශ්‍රමයම ආයතනයේ මොන වගේ ඉන්ෆර්මේෂන් සිස්ටම්ද යූස් කරන්නේ? ඩේටාබේස් සිස්ටම් එකක් තමයි අපේ ආයතනයේ තියෙන්නේ. සියලුම ප්‍රොඩක්ට්ස් එන්ටර් කරලා තියෙන්නේ. මිස් ඩේටාබේස් සිස්ටම් එක ඔපරේට් වෙන්නේ කොහොමද? ඇග්‍රිකල්චර් රිලේටඩ් ප්‍රොඩක්ට්ස් තමයි අපි මේ ආයතනයේ සෙල් කරන්නේ. ඒ සියලුම විස්තර අපි සිස්ටම් එකට එන්ටර් කරලා තියෙන්නේ. කස්ටමර්ස්ලා ඇවිල්ලා ඕඩර්ස් ගද්දි අපි මේ සිස්ටම් එකෙන් තමයි බිල් එහෙම දෙන්නේ. මේ සිස්ටම් එකෙන් ඇත්තටම එරර්ස් ගොඩක් අඩුයි. අපි මැනුවලි කැල්කියුලේට් කරනවට වඩා සියලුම තොරතුරු මේ සිස්ටම් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ස්ටොක් එක ගත්තාම අපේ ආයතනයේ තියෙන ස්ටොක් එකයි මේ සිස්ටම් එකේ එන්ටර් වෙලා තියෙන ඩේටා ටිකයි සේම්. එතකොට අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් අපි සෙල් කරාම මේ ස්ටොක් එකෙන් අඩු වෙනවා. එතකොට අපිට පැහැදිලි කියන්නේ ක්ලියර් ඩීටේල්ස් ටිකක් අපිට ගන්න පුළුවන්. එතකොට මිස් ඩේටාබේස් සිස්ටම් යූස් කරද්දී තියෙන චැලෙන්ජස් මොනවද? එරර්ස් ගැන කතා කරොත් එහෙම සමහර අවස්ථාවලදී කරන්ට් යන අවස්ථාවලදී ෂට් ඩවුන් වුණාම අපිට ආයෙ ඕපන් කරද්දී සමහර data අපි එන්ටර් කරපු ඒවා ඒ මොහොතේ එන්ටර් කරපු data ඩිලීට් වෙලා තියෙන්න පුළුවන්. ඒවා සේව් වෙලා රෙකෝඩ් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ errors තියෙනවා මේ සිස්ටම් එක යූස් කරද්දී. මේ අවස්ථාවේදී අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා තුරුලියා ඇග්‍රෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ හිමිකාරතුමා. අපි මෙතනින් ඉස්සරහට එතුමත් සමග තවදුරටත් විස්තර කතා කරලා බලමු. සර් අපිට මුලින්ම මේ තුරුලියා ඇග්‍රෝ එන්ටර්ප්‍රයිසස් ගැන විස්තර ටිකක් කියන්න. අනේ ගත්තොත් දැනට අවුරුදු 3කට විතර කලින් තමයි මේක පටන් ගත්තේ. පළවෙනියටම වගා කරන ආම්මයක් විදිහට තමයි මේක පළවෙනිම ආරම්භ කළේ. එතකොට දැන් එතනින් එහාට ගිහිල්ලා මේ වෙද්දී අපි නිෂ්පාදන රාශියක් වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපගේ ප්‍රධානම කාර්යය වෙන්නේ කෘෂිකර්ම නවීකරණය උදෙසා අවශ්‍ය ඒ උපකරණ ආනයනය කිරීම සහ ඒවා බෙදා හැරීම, ඒ වගේම ඒවාට අවශ්‍ය තාක්ෂණික ශිල්පීය දැනුම ගොවියන් වෙත බෙදා දීම සහ ඒ අවශ්‍ය පැකේජ් ගොවිපළවල් තුළ අපි අපගේ සේවකයෝ යොදවලා නිර්මාණය කරන්නට. එතකොට ලංකාවේ දැනට භාවිතා වෙන කෘෂිකර්ම තාක්ෂණය ගත්තාම මේ කෘෂිකර්ම තාක්ෂණයේ වඩාත් ව්‍යාවත්කාලීනම තාක්ෂණය, වඩාත් දියුණුම තාක්ෂණය යොදාගෙන තමයි අපි මේ ගොවිබිම් නිර්මාණකරණය කරන්නේ. එතකොට දැනට සාමාන්‍යයෙන් අපේ ආයතනයේ අක්කර 500කට වඩා වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක ගොවියෝ එකතු වෙලා මේ විදිහට කෘෂි නවීකරණයට එකට යොමු වෙලා තියෙනවා සහ සාර්ථක ප්‍රතිඵල ඒ වගේම අත්කරගෙන තියෙනවා. ඒ වගේම ගත්තාම ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වෙන විදිහට අපි සේවා සපයනවා. ලංකාවේ පළවෙනි වතාවට පාති දැමීමේ සේවාව හඳුන්වා දුන්නේ තුරුලියා ඇග්‍රෝ අපි.
එතකොට ඊට අමතරව ගොඩක් මේ කෘෂිකර්ම නවීකරණය කියන ඒක පටන් ගත්ත ඒ ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් කියන එකෙන් ඒ ආපු පණ්ඩලයක් අරගෙන එතනින් එහාට ඒක තවදුරටත් ව්‍යාප්ත කරලා ලංකාවේ මේ වෙද්දී වැඩිම සමාජිකයන් ඉන්න Facebook පිටුව තියෙන්නේ අපිට. එතකොට ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොවියෝ ගොඩක් අපගේ මේ නවීන තාක්ෂණය සම්බන්ධයෙන් අදාළ දැනුම අරගෙන සාර්ථකව වගා කටයුතු සිද්ධ කරනවා. ගොඩක් ආයෝජන සමාගම් සහ ගොවියන්ගෙන් එහාට ගිහිල්ලා පෞද්ගලික සමාගම් ඒ වගේ ආයතනික මට්ටමේ ගොඩක් ඒ වගේම රාජ්‍ය මට්ටමේ ගොඩක් සේවාලාභීන් අපගේ පාරිභෝගිකයන් විදිහට මේ ආයතනයත් එක්ක එකතු වෙලා මේ වෙද්දී සාර්ථකව කටයුතු කරගෙන යනවා. අපිට දැනගන්න පුළුවන්ද ඉන්ෆර්මේෂන් සිස්ටම් යූස් කරලා සර්ලගේ කම්පැනි එකේ ඩිසිෂන් මේකින් වලට ඒක හෙල්ප්ෆුල් වෙන්නේ කොහොමද කියලා? ඇත්තටම ගත්තොත් සාමාන්‍ය ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියන එක අපි අතින් හදනවා නම් පොත් ක්‍රමයට පරණ විදිහට හදනවා නම් ඒක සාමාන්‍ය එකට වෙන කෙනෙක් ඉන්න ඕන සහ ඒ දේවල් කරන්න හැන්ඩල් කරන්න සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒවා අතින් ලියලා එකතු කරලා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවානේ. එතකොට අපි ආයතනේ පටන් ගත්ත දවස් ඉඳලා මේ වෙනකම් භාවිතා කරන්නේ POS සිස්ටම් එකක්. ඒකේ අපිට ඒකෙන් තමයි සම්පූර්ණ මේ ආයතනයේ මෙහෙයුම් කටයුතු සියල්ලක්ම පහේ සිද්ධ වෙන්නේ. එතකොට භාණ්ඩ මිලදී ගැනීම ආනයනය කරන ඒවා ඒ තොග ඊට පස්සේ විකුණුම් ඊට පස්සේ වගේ ලාභාංශ ඒ සියලුම දේවල් POS සිස්ටම් එක කරා අපිට මාසේ අන්තිම වෙද්දී රිපෝට් වශයෙන් ගන්න පුළුවන්. එතකොට ඒක තමයි ඒක මත තමයි සියලුම දේවල් අපි තීරණය කිරීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි මේ වෙළඳපොළ තියෙන දේවල් අලෙවිකරන ඒ සම්බන්ධයෙන් දේවල් නෙමෙයි. ආයතනයේ පවත්වා ගත යුතු තොග මට්ටමක් තියෙනවා. ඒ දේවල් ටික සාමාන්‍ය ආයතනයේ තියෙන ඒ ව්‍යාපෘති කටයුතු සිද්ධ වෙන ආකාරයට අපේ මේ කොහොමද ඒ අදාළ තොග පවත්වාගෙන යන්න ඕන කියන එක සහ වඩාත් වැඩියෙන් අවශ්‍ය වෙන තොග වැඩිපුරත් අඩුවෙන් අවශ්‍ය වෙන තොග අඩු වශයෙන් ඒක අදාළ ඒ දිශමාස්මේ ප්‍රශස්ත මට්ටමක තොග කටයුතු ටික පවත්වාගෙන යන්න තමයි අපි මේ POS සිස්ටම් එක ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. එතකොට අපි POS සිස්ටම් එක සරහා තමයි ඊළඟ ඇනවුම කරන්න කොච්චර ප්‍රමාණයක් ඊළඟ ඇනවුම කරන්න ඕනද කියන එක තීරණය කරන්න POS සිස්ටම් එකේ දැනට පවතින තොගය මත. එතකොට අපේ ආයතනයේ මේ වෙලෙදි තොගවල වෙළඳ වටිනාකම කීයක් තියෙනවද? එතකොට තොගවල පිරිවැය කොච්චරක් තියෙනවද? එතනින් එහාට ගියපුවම සාමාන්‍යයෙන් මාසික විකුණුම් කොච්චරක් එන්න ඕනද? අපේ ටාගට් තියෙනවා සාමාන්‍යයෙන් මාසෙකට ඒ අදාළ ඉලක්කය සපුරලා තියෙනවද? ඒ කියන්නේ සතියෙන් සතිය ගත්තාම පළවෙනි සතියේ සේල් එක කොහොමද? ඊට පස්සේ ඊළඟ සති තුනේ අපි කොච්චර ප්‍රමාණයක් එතකොට ටාගට් එක කවර් කරන්න ඕනද කියන එක අපි බලන්න ඕන. සාමාන්‍යයෙන් අපේ මාසේ අපි බලාපොරොත්තු වෙන ලක්ෂ 20ක සේල් එකක්. එතකොට අපි සාමාන්‍යයෙන් සති දෙකක් විතර යද්දී අපි බලනවා මේ සති දෙකේ කොච්චර සේල් එකක් වෙලාද ඉදිරියට තව කොච්චර සේල් එකක් කරන්න ඕනද කියලා. ඒ වගේ අපේ අර ආයතනයේ පවත්වාගෙන සියලුම කටයුතු සිද්ධ වෙන්නේ ඒක හරහා. එතකොට මාසේ අන්තිමට අපේ ඒ සිස්ටම් එක හරහාම වියදම් ටික පිරිවැය අදාළ සියලුම වියදම් අඩු වෙලා ඉවරලා ඊට පස්සේ අපිට ඒ අදාළ කොහොමද ලාභය තියෙන්නේ ඒ දේවල් සියලුම දේවල් අපිට එකෙන් ගන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට ඒක වැදගත් වෙනවා මේ ෆයිනෑන්ෂියල් රිපෝට් හදන්න. ඒක වැදගත් වෙනවා. අපි මාසෙන් මාසෙට තොගේ ඒ දේවල් මොකුත් හදන්නේ නැහැ. අපි මාසේ අවසාන වෙද්දී කරන්නේ ස්ටොක් රිපෝට් එකයි සේල්ස් රිපෝට් එකයි ප්‍රොෆිට් රිපෝට් එකයි ඒ තුන ගන්න එක. ස්ටොක් රිපෝට් එක එහෙම ගන්නවා. ඊට පස්සේ සේල්ස් එකෙන් මේ ප්‍රොෆිට් එක අඩු කරලා කොස්ට් එක හදා ගන්නවා. ඒ ටික හදාගත්තාම අපිට ඉතින් වෙන ලොකුවට ආයේ සාමාන්‍යයෙන් අපේ ඊට අමතරව සාමාන්‍යයෙන් පොත්වල යන්නේ ඩේලි ඔය සාමාන්‍ය යන එක්ස්පෙන්සස් ඒ පොඩි දේවල් ටික සාමාන්‍ය පොඩි වියදම් ටික පොත්වල යන ඒ ටික ගියපුම ඒ ටික එකතු කරලා සාමාන්‍ය අපි ෆයිනෑන්ෂියල් රිපෝට් හදාගන්නත් බේස් වෙලා තියෙන මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එක POS සිස්ටම්. ඒ විදිහට සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්නේ සහ තීරණ ගන්න අනාගතයේ තීරණ ගන්න. එතකොට ආයතනයේ දැනට තියෙන තොග මට්ටම් වල වටිනාකම් කොහොමද තියෙන්නේ ඒ දේවල් ඉස්සරහට කොච්චරක් අපි තොග ගේන්න ඕනද ඒ හැමදේම පිළිබඳව තීරණ ගන්න ආයතනයේ මෙහෙම කටයුතු සම්බන්ධයෙන් මේ POS සිස්ටම් එක. එතකොට අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් සම්බන්ධව අවබෝධයක් සහිතව අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් ෆීල්ඩ් එකට යද්දී ඒක තියෙන වැදගත්කම මොන වගේද කියලා. සාමාන්‍යයෙන් ඉස්සරහට යන ව්‍යාපාර සහ වර්තමානයේ වෙද්දී ව්‍යාපාර ගොඩාක්ම මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් හරහා තමයි ව්‍යාපාර කටයුතු සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඉස්සර කියපු විදිහට ගිහිල්ලා ඉවරලා ඒ තොරතුරු තොග මට්ටම් ඒ සියලුම දේවල් අර 100%ක්ම මේ නිර්වාද්‍ය විදිහට මේ කළමනාකරණය කරගන්න අමාරුයි. ඒකෝට සාමාන්‍යයෙන් මේ වගේ POS සිස්ටම් එකක් සම්බන්ධයෙන් ඒ දේවල් ඉගෙනගෙන අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් ෆීල්ඩ් එකට යනවා කියන්නේ ඒ කට්ටියට අපිට ට්‍රේන් එකක් දීලා ආයෙ මුල ඉඳලා කියලා දෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කට්ටිය හොඳ පර්ෆෝමන්ස් එක හොඳයි නම් එයාගේ ඒ කට්ටිය හොඳ තැනකට අපිට යවන්න ලේසියෙන් පහසුවෙන්ම පුළුවන්.
එතකොට සාමාන්‍යයෙන් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියන එක සහ ඒ කියන්නේ ව්‍යාපාරයක් ගත්තාම ව්යාපාරයක ප්‍රධාන දේ තමයි ඉන්ෆර්මේෂන් සිස්ටම් එක කියලා කියන්නේ. එතකොට ඒක ඕනම ව්‍යාපාරයකට සාමාන්‍යයෙන් පොදුයි. සුළු පරිමාණ ව්‍යාපාර වලින් එහාට යද්දී ඒක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් ගැන අවබෝධයක් සහිත වෙන එක අනිවාර්ය දෙයක් විදිහට තමයි අපිට පේන්නේ. අපි සරට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධව සහ අපිට අවශ්‍ය කරන තොරතුරු අපිට ලබා දීම සම්බන්ධව. Lessons learning through the interview and field visit. 1. MIS is essential for efficient management of stock, billing and financial record. 2. A centralized database system supports accurate and timely decision making. 3. MIS improves operational efficiency and reduces manual work and errors. 4. Financial challenges like system errors and data loss can affect productivity. 5. Staff training and reliable IT infrastructure are crucial for smooth system operation. 6. MIS enhances customer service, competitiveness, and supports business growth.